ඇත්තට මේ සර්වඥ ධාතුන් වහන්සේලා හම්බෙලා තියෙන්නේ දේව්නි මෝරි කියන ස්ථානයේ. මේක ක්‍රිස්තු පූර්ව යුගයේ සිටම තිබිච්ච බෞද්ධ මධ්‍යස්ථානය. බෞද්ධ සංඝාරාම මධ්‍යස්ථානය. එතකොට මේ ස්ථානයේ තුන්වෙනි රුද්‍රසේන රජුව ක්‍රිස්තු වර්ෂ 4 වෙනි සියවසේ ඒ කාලේ මේකේ බෞද්ධ ස්තූපයක් නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම මේක තේරවාද බුදුදහමට අයිති සංඝාරාමයක්. මේ ස්තූපය ගරා වැටලා තිබිලා 1959-63 කාලේ මේකේ කැණීමක් සිද්ධ කළා ඉන්දියානු පුරාවිද්‍යාඥයන් විසින්. ඒතකොට මේ ස්තූපේ ධාතු ගර්භයේ තිබිලා හම්බුණා සිස් ගලින් කොළ පැහැති සිස් ගලින් නිර්මිත ධාතු කරඬුවක්.